කීර්ති ඇති කරන සුළු දෙයක් නෙවෙයි. ලෝක ඉතිහාසයේ පුරාවටම ඔබෙත් මගෙත් කෙස් ගස් ප්‍රති ප්‍රමාණයට මානවයා යුද වැදී තිබෙනවා. යුද්ධයේ දරුණු අවස්ථා දෙකක් ලෙස ලෝක යුද්ධ දෙකකට ඉතිහාසය මුළු පුරා තිබෙනවා. මෑතකදී සිදුවුණු යුද්ධ ගැටුම් වලින් පමණ බිලියනයක් පමණ මිය ගොස් තිබෙනවා. වර්තමාන යුද්ධ ගැටුම් වලට හේතුව දේශ සීමා ක්‍රියාකාරකම් හා න්‍යෂ්ටික බල ගැන්වීම. රටක් විදිහට කළ යුතු හොඳම දේ තමයි යුද වැළැක්වීම හා ඒවාට සූදානම්ව සිටීම. යුද ශක්තිය අතින් බලවත් වීම, තාක්ෂණික මෙවලම් අතින් පරිපූර්ණ වීම, රටක සාමාන්‍ය භූගෝලයේ පිහිටීම එම රටේ ආරක්ෂාවට බලපානවා. මේ විදිහට බලාගෙන යනකොට සතුරාට අල්ලගන්න වතේ හිතන්නවත් බැරි රටවල් කිහිපයක් ගැන අපි අද කතා කරමු. පළවෙනියට ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව කුඩා මහද්වීපය වගේම විශාලතම දූපත ලෙස සලකන්න පුළුවන්. මිලියන 23ක් පමණ මෙහි ජනගහනය සිටින අතර භූමියෙන් වර්ග සතුපු මිලියන 3කටත් අධික ප්‍රමාණයක් මෙහි තිබෙනවා. මෙහි වැඩි වශයෙන් තිබෙන්නේ කාන්තාර. මට කිලෝමීටර් 334ක් පුරාවට මහා බාධක කොරල් පරේ පීටා තිබෙනවා. එම නිසා නෞකාවකින් හෝ බෝට්ටුවකින් මේ ලස්සන්නයට ළඟාවීම ඉතාම අපහසුයි. සෙබළුම් 6 ලක්ෂයක් පමණ සන්නද්ධ හමුදාවක් තිබෙනවා. ගුවන් යාන 78ක්, හෙලිකොප්ටර් 180ක්, සබ්මැරින් 6කින්ද මොවුන් සමන්විත වෙනවා. හරි, ඊළඟට කතා කරමු ඉරානය. ඉරානය 5,45,000කින් පමණ ක්‍රියාකාරී හා 8 ලක්ෂයක පමණ අතිරේක හමුදාවකින් ඔවුන් සමන්විත වෙනවා. ඉරානයේ යුද ශක්තිය අතින් සුළුපටු නැහැ. ඔවුන් සතුව ප්‍රහාරක ගුවන් යාන 137ක්ද, හෙලිකොප්ටර් 140ක්ද, ප්‍රහාරක හා නාවික 398ක්ද, සබ්මැරින් 33ක්ද ඔවුන් සතුව තිබෙනවා. නමුත් උන්ගේ යුද බලය ප්‍රකාශිත දත්තවලට වඩා වැඩි. මේ එක දේවල් නිසා ඉරානයට සම්බාධක වැටිලත් ඉවරයි. එම නිසා ඔවුන් මේ සම්බාධක බැදින් සිය පාලනය ගෙන යනවා. 14ක් යුරෝපිකයන් නැරෙන්න වෙන කවුරුත් ඔවුන්ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළත් නැහැ. හරි, ඊළඟට කතා කරමු උතුරු කොරියාව ගැන. කිම් පවුලේ පාලනය හා න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නිසා උතුරු කොරියාව ලෝකයේ පුරාම කතා වෙනවා. උතුරු කොරියාවේ පාලනයේ දඩබ්බර ප්‍රතිපත්ති ඇමරිකා සෙනෙට් සභාවේ දැඩි විවේචනයට ලක් වුණා. ඔවුන්ට විරුද්ධව දැඩි සම්බාධක පැනෙව්වත් ඒ එක දෙයක්වත් ඔවුන් ගණන් ගත්තේවත් නැහැ. ශ්‍රී ලංකාව තුළ වුණත් උතුරු කොරියාව සමග වැඩි ගනුදෙනු කිරීමට පෙළඹෙන්නේ නැහැ. උතුරු කොරියාව මෙතරම් අර්බුදයට මුහුණ දෙමුණුත් ඔවුන් කිසිම අර්බුදයකින් තොරව රට පාලනය කරගෙන යන. පාලනය ගෙන ගියත් ඔවුන් සතු න්‍යෂ්ටික හා යුද බලය නිසා තමයි උතුරු කොරියාව මේ විදියට කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. උතුරු කොරියාව ගැන අපට හමුවන්නේ එපමණයි. ඔවුන් සතුව 7 ලක්ෂයක පමණ පිරිසකින් යුත් ත්‍රිවිධ හමුදාවක් සිටිනවා. ඒ වගේම ගුවන් යාන 458ක්ද, හෙලිකොප්ටර් 222ක් හා සබ්මැරින් 70කින් යුත් විශාල ත්‍රිවිධ හමුදාවක් හා වෙනත් බෝට්ටු 458කින්ද ඔවුන් සමන්විත වෙනවා. මීට අමතරව න්‍යෂ්ටික ආයුධත් ඔවුන් සතුව පවතිනවා. දැනට ඔබ දැකපු බලවත්ම රාජ්‍ය කමෙන්ට් කරලා කියන්න. SLUND channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකත් ඔබන්න. හරි, අපි ඒත් එක්කම යමු මහා බ්‍රිතාන්‍ය බංගද්ද කියලා බලන්න. තිරුණු දවසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලැබීමට තරම් ඔවුන් බරවත් රාජ්‍යයක්. 18 වන හා 19 වන ශතවර්ෂවල අවසානයේදී බ්‍රිතාන්‍ය රටවල් 171ක් පමණ යටත් කරගෙන තිබුණා. එංගලන්ත නිලධාරීන් හා සෙබරුන් 1,50,000ක් පමණ යුත් හමුදාවකින් සමන්විත වෙනවා. ප්‍රහාරක ගුවන් යාන 91කින්ද, හෙලිකොප්ටර් 397කින්ද, සබ්මැරින් 10කින් හා නෞකා 76කින් සමන්විත වූ ත්‍රිවිධ හමුදාවක් ඔවුන්ට තිබෙනවා. මේ ප්‍රබල කාරණය වන්නේ ඔවුන් සතු න්‍යෂ්ටික ආයුධ තිබීමයි. එංගලන්ත $1 බිලියන 55ක් පමණ ජාතික ආරක්ෂාව සඳහා යොදවන බවයි පවසන්නේ. බ්‍රිතාන්‍ය නේටෝහි ප්‍රබල සමාජිකයෙකු වන නිසා කැරලි ඇතිවන අවස්ථාවේදී යුද්ධාධාර ලබා ගැනීමටත් ඔවුන්ට හැකි වෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ රුසියාව ගැන. රුසියාව යටත් කරගත නොහැකි රාජ්‍යයක් ලෙස ඉතිහාසයේ පුරාම ඔප්පු කරලා තියෙනවා. 18 වන හා 19 වන සතවර්ෂවල මුල් භාගයේ ස්වීඩන් ජාතිකයන් පිරිසක්ද, 1812 වර්ෂයේ නැපෝලියන් යටතේ ප්‍රංශ ජාතිකයන් පිරිසක්ද, දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මන් ජාතිකයන්ද රුසියාව යටත් කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළා. ගුවන් ප්‍රහාරක යාන 751ක්ද, හෙලිකොප්ටර් 1750ක්ද, සබ්මැරින් 10ක් හා ප්‍රහාරක නෞකා 357කින්ද සමන්විත රුසියාව ත්‍රිවිධ හමුදාව 7,66,000ක පමණ පිරිස් බලෑනියකින් සමන්විත වෙනවා. මොවුන් සතුව තමයි ලෝක විශාලතම න්‍යෂ්ටික සංචිතය පවතින්නේ. රුසියාවේ මිලිටරි වියදම $1 මිලියන 66ක් පමණ ඉක්මවනවා. යුද්ධ ටැංකි
15,400කින් පමණ සමන්විත වන ලෝ විශාලතම යුද්ධ ටැංකි හමුදාවත් ඔවුන් සතුයි. අන්තිමට ඇමරිකාව. ලෝක බලවතාවන ඇමරිකාව තම බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිටින. මිලියන 1.4ක් පමණ දැවන්ත ක්‍රියාකාරී හමුදාවක් හිමි ඔවුන් ප්‍රහාරක ගුවන්යාන 2300ක් හා හෙලිකොප්ටර් 7100කින් පමණ සමන්විත වෙනවා. ප්‍රහාරක නෞකා 415කින්ද සබ්මැරින් 75ක් හා ගුවන් ප්‍රහාරක නෞකා 15ද තාක්ෂණය අතින් ඉහළම හමුදාව තමයි ඇමරිකාවේ හමුදාව. ලෝකෙ තිබෙන හැම යුද්ධයකටම ඇමරිකාව සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා රුසියාවේ පුරවැසියන් 100 දෙනෙකුට තුවක්කු 112ක් තිබෙන බව. එමාගේ ඇමරිකාවේ කොච්චරයි කියලාද හිතන්නේ? ඔව්. එමාගේ ඇමරිකාවේ සෑම පුරවැසියන් 100 දෙනෙකුටම තුවක්කු 112. මේ විදිහට ගත්තොත් ඇමරිකාවේ තියෙන තුවක්කු ඒ රටේ ඉන්න මිනිස්සුන්ට වඩා වැඩි.